නෙල්ලි කිව්වම මතක් වෙන්නේ නිකම්ම පළතුරක් නේද? ඒත් ඒක ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. පුරාණයේ ඉඳන් මේන නූතන විද්‍යාවෙන් පවා තහවුරු කරන පුදුම කතාවක් මේ පිටිපස්සේ තියෙනවා. අපි අද බලමු ඒ කතාව මොකක්ද කියලා. පුරාණ වෛද්‍ය විද්‍යාවේ තිබුණු රහසක් ගැන දැනගන්න කැමතිද? හිතන්නකෝ ශාරීරිය අලුත් කරන තරුණ බව රැකදෙනවා කියලා සැලකුණු සුපිරි පළතුරක් ගැන. අන්න ඒ රහස තමයි මේ නෙල්ලි. හොඳයි අපි බලමු මොනවද අද කතා කරන්නේ කියලා. මුලින්ම බලමු මේකේ ඉතිහාසය. ඊට පස්සේ නෙල්ලි ගහ ගැන පොඩ්ඩක් දැනගමු. ඊළඟට නෙල්ලි වලින් ලැබෙන ප්‍රයෝජන, සෞඛ්‍යයට තියෙන බලපෑම, අන්තිමටම මේක වගකීමෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියලාත් බලමු. හරි අපි යනම් කතාව පටන් ගමු අතීතයෙන්. මේ පුරාණ සුපිරි පළතුරේ ගමන ඇත්තරම පටන් ගන්නේ දකුණු ආසියාවෙන්. විශේෂයෙන්ම ඉන්දියාවේ ලංකාවේ සාම්ප්‍රදායික විදකම දිහා බැලුවම නෙල්ලි වලට ලැබෙන්නේ පුදුම තැනක්. ආයුර්වේදයේදී නෙල්ලි වලට නිකන් නෙල්ලි කියනවට වඩා විශේෂ නමක් තියෙනවා. ඒ තමයි රසායන. දැන් රසායන කියන්නේ නිකම්ම බෙහෙතක් නෙවෙයි. ඒක ශරීරය අලුත් කරනවා. ඒ කියන්නේ පුනර්ජීවනය කරනවා, වයසට යන එක පාලනය කරනවා කියලා තමයි විශ්වාස කරන්නේ. ඉතින් හිතන්නකෝ අවුරුදු දහස් ගාණක් තිස්සේ නෙල්ලි සැලකුවේ අන්නේ බලවතු රසායන ගුණය තියෙන ප්‍රධානම දෙයක් විදිහට. හොඳයි මේ පුරාණ විශ්වාස පිටිපස්සේ මොකක් හරි විද්‍යාවක් තියෙන්න එපා නේද? අන්න ඒක තේරුම් ගන්න අපි මුලින්ම නෙල්ලි ගහ ගැනම ටිකක් හොයලා බලමු. මොන වගේ ගහක්ද මේක? කොහොමද හැදෙන්නේ? දැන් විද්‍යාවේදී හැම දෙයකටම නිශ්චිත නමක් තියෙනවානේ. ඉතින් ලෝකෙ කොහේ හිටියත් පරීක්ෂකයෙකුට හරියටම දැනගන්න නෙල්ලි වලට නිල නමක් තියෙනවා. ඒ තමයි ෆිලැන්තස් එම්බ්ලිකා. සමහර වෙලාවට එම්බ්ලිකා ඔෆිසිනාලිස් කියලාත් කියනවා. ඒක තමයි නෙල්ලි වල ඉන්ටර්නැෂනල් ID එක වගේ. නෙල්ලි ගහ හැම කැනම හැදෙන්නේ නැහැ. ඒකට හරියන පරිසරයක් ඕන. ඒ කියන්නේ සෙල්සියස් අංශක 26-35 අතර වගේ උණුසුමක්, වියලි කාල ගුණයක් තියෙන නිවර්තන පැතිවල, ඒ වගේම වතුර රැඳෙන්නේ නැති හොඳට බහින පසක් තමයි නෙල්ලි වලට හොඳටම ගැලපෙන්නේ. අන්න ඒ කියපු දේශගුණික තත්වයන් තියෙන නිසාම තමයි නෙල්ලි ගහ දකුණු සහ ගිනිකොන දිග ආසියාවේ ගොඩක් රටවල් වල පැතිරිලා තියෙන්නේ. ඉන්දියාව ලංකාව විතරක් නෙමෙයි බංග්ලාදේශ්, නේපාල්, මියන්මාර්, තායිලන්තය වගේ රටවල් වල ඉඳන් දකුණු චීන දක්වාම මේක දකින්න ලැබෙනවා. හරි දැන් යමු නෙල්ලි වලින් ගන්න පුරුවන් ප්‍රයෝජන වලට. මෙතන තියෙන පුදුමම දේ තමයි නෙල්ලි ගහේ ගෙඩිය විතරක් නෙවෙයි ඒකේ හැම කොටසක්ම වගේ වැඩකට ගන්න පුළුවන් වීම. බලන්නකෝ ගෙඩිය, ඇටේ, කොළ, පොතු, මල් මේ හැම දෙයක්ම පාවිච්චි වෙනවා. ගෙඩිය කෑමටයි බෙහෙත් වලටයි ගන්නවා. කොළපොතු වගේ දේවල් නම් සාම්ප්‍රදායික වෙදකමේදී විතරක් නෙවෙයි රූපලාවන්‍ය නිෂ්පාදනය කියන්නේ කොස්මෙටික්ස් වලටත් පාවිච්චි කරනවා. කෑම බීම ගැන කතා කරද්දී නෙල්ලි කිව්වම මුලින්ම මතක් වෙන්නේ අච්චාරු නේද? අර තද ඇඹුල් රස ලුණු මිරිස්සරත් එක්ක එකතු වුණාම කෑම මේසට එනකොට කටට කෙලුණනවනේ. ඒක තමයි නෙල්ලි අච්චාරුවේ තියෙන විශේෂත්වය. හැබැයි ඉතින් හැමෝම ඇඹුලට කැමති නෑනේ. ඒ අයටත් නෙල්ලි රස බලන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මුර්බා. මේකෙදි කරන්නේ නෙල්ලි ගෙඩි සීනි පාකයේ දාලා හදන එක. එතකොට අර ඇඹුල ගතිය නැති වෙලා ගිහින් අතුරුපසක් වගේ කන්න පුරවන් පැණි රස දෙයක් බවට පත් වෙනවා. දැන් ඉතින් කාර්යබහුල ජීවිතයේත් එක්ක අච්චාරු හද ඉන්න වෙලාවක් නැනේ. ඉතින් නෙල්ලි වල ගුණ ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි නෙල්ලි ජූස් එකක්. ඒ විතරක් නෙවෙයි ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදියට හදපු නෙල්ලි කුඩු, වියලි කෑලි වගේ දේවලු දැන් ගොඩක් ජනප්‍රියයි. කෑම බීම පැත්තෙන් අයින් වෙලා බැලුවොත් නෙල්ලි වලට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේත් ලොකු තැනක් තියෙනවා. විශේෂයෙන්ම කොණ්ඩෙට. නෙල්ලි සාරයෙන් හදන කෙස්තෙල් කොණ්ඩේ වර්ධනයටයි නිරෝගීකමටයි ගොඩක් හොඳයි කියන එක සාම්ප්‍රදායිකවම එන විශ්වාසයක්. හරි. මෙච්චර දේවල් වලට හොඳයි කියන මේ නෙල්ලි වලට මේ තරම් බලයක් එන්නේ කොහමද? මේ සුපිරි පළතුරේ ඇත්තම ශක්තියේ රහස මොකක්ද? අපි දැන් ඒකේ විද්‍යාව පැත්තට හැරෙමු. මෙන්න මේකයි රහස. නෙල්ලි කියන්නේ විටමින් C බලාගාරයක්. එහෙම නැත්නම් පවර් හවුස් එකක් කිව්වොත් හරි. හිතන්නකෝ එක පොඩි නෙල්ලි ගෙඩියක දුඩම් ගෙඩි 20ක විතර තියෙන විටමින් C ප්‍රමාණයක් තියෙන්න පුරුවන්. අන්න ඒ අතිවිශාල විටමින් C ප්‍රමාණය තමයි නෙල්ලි වල තියෙන ගොඩක් සෞඛ්‍ය ප්‍රතිලාභ පිටිපස්සේ තියෙන ප්‍රධානම හයිය. ඉතින් අර ඉහළ විටමින් C ප්‍රමාණයයි තව තියෙන රසායනික සංයෝගයි නිසා නෙල්ලි කියන්නේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. සරලව කිව්වොත් ඒ කියන්නේ ශාරීරික සෛලවලට වෙන හානිය වළක්වනවා. ඒ විතරක් නෙවෙයි ශරීරයේ තියෙන දෙවිල් අඩු කරනවා, කැම දිරවන්න උදව් කරනවා, සමටයි කොණ්ඩටයි හොඳයි. ඒ වගේම ලිඩවලට ඔරොත්තු දීමේ හැකියාව, ඒ කියන්නේ ප්‍රතිශක්තියත් වැඩි කරනවා.
හොඳයි. නෙල්ලි වලින් මෙච්චර ප්‍රයෝජන තිබුණාට හැමදේම වගේ ඕනෑවට වඩා හොඳ නේ කියනවනේ. ඉතින් නෙල්ලි පාවිච්චි කරන්න ඕනෙත් වගකීමෙන්. අපි දැන් ඒ පැත්තට හැරෙමු. නෙල්ලිවල මේ සෞඛ්‍ය ගොඩ නිසාම ඒකට තියෙන ඉල්ලුම දැන් ගොඩක් වැඩි. ඉතින් දැන් නෙල්ලි කියන්නේ ආර්ථික වශයෙන්ුත් වැදගත් භෝගයක්. ගොවීන්ට හොඳ ආදායමක් ලැබෙනවා වගේම කෑම, බෙහෙත්, කොස්මෙටික්ස් හදන කර්මාන්තවලටත් මේක ලොකු දෙයක්. හැබැයි ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්කම අපි ඒක පාවිච්චි කරන විදිහ ගැන ටිකක් හිතන්න ඕන. මෙන්න මේකයි වැදගත්ම දේ. එක පැත්තකින් නෙල්ලිවල තියෙන ප්‍රබල ගුණ. හැබැයි අනිත් පැත්තෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවලුත් තියෙනවා. උදාහරණයක් විදියට ඕනෙවට වඩා ගත්තොත් බඩේ අමාරු හැදෙන්න පුරුනම්. ඊටත් වඩා වැදගත් දියවැඩියාව වගේ ලෙඩකට බෙහෙත් බොන කෙනෙක් නෙල්ලි සප්ලිමන්ට් එකක් විදියට ගන්නවන්നാൽ ඒක අර බෙහෙත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. අනේ නිසා තමයි මේ උපදේශ ගොඩක් වැදගත්. කෑමක් විදියට නෙල්ලි ගෙඩියක් දෙකක් කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නෙල්ලි සාරයෙන් කඩපු අතිරේකයක්, ඒ කියන්නේ සප්ලිමන්ට් එකක් දිගටම පාවිච්චි කරන්න හිතනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න එක නම් අනිවාර්යයි. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඉතින් අපි මේ හැමදේම දිහා බැලුවම අන්තිමට හිතන්න මෙහෙම ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන පුරාණ දැනුමෙන් වගේම අද විද්‍යාවෙනුත් ගුණතහවුරු කරතු මේ පුදුම පළතුර අපේ අනාගත සෞඛ්‍යයට කොයි වගේ දායකත්වයක් ලබා දෙයිද? ඒක ගැන හිතන්න වටිනව නේද?